ඊළඟට වැඩේ ඉන්නේ දැනට අපේ දෙවුණු සංඝ පරපුරේ වැඩේටි හාමුදුරන් වහන්සේ වැඩ ඉන්නේ අපේ ලාවල නන්ද පඬිත් හාමුදුරන් වහන්සේ. නමුත් උන්වහන්සේත් රෝගී භාවයට පත් වෙලා ආරාධනාවන් සිද්ධ කළා වැඩම කරන්න නොහැකි බව සිහිපත් කළා. එනට අපේ ඥානින්ද හාමුදුරන් වහන්සේ වැඩ ඉන්නේ කලවානේ ඊයේ උන්වහන්සේගේ විහාරස්ථානයේ කටින චීවර පූජාමය පින්කම් මටත් වැඩම කරන්න ලැබුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේත් ඒ තියෙන කාර්ය බහුලතාවය නිසා වැඩම කළේ නැහැ. ඊළඟට දෙල්ගම රාජ මහා විහාරස්ථානයේ වැඩ ඉන්නේ පුඤ්ඤසාර හාමුදුරන් වහන්සේ ඉරිදා දිනේ කිසිසේත්ම පිටතට වැඩම කරන්නේ තනිව වැඩ ඉන්න නිසා. ඉතින් ඒ නිසා අද ඒ අඩුව පරිමහින්ට මේ අවස්ථාවට වැඩම කළේ ගුරුවිට දලදා සංස්කෘතික මධ්‍යස්ථානාධිපති රත්නපුර ශ්‍රී සද්ධර්මාලංකාර පිරිවෙනෙහි ධර්මාචාර්ය ශාස්ත්‍රපති අවසරයි අපගේ වැඩිහිටි සහෝදර උදුළුමඩ ඥානීස්වර පඬිතු හාමුදුරුවන් වහන්සේ. ඒ වගේ මෙම විහාරස්ථාන